දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව තරඟ සුළු මොහොතකට පෙරදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමොද් යෝධසිංහ තුන්වන අවසන් පූර්ව වටේ තරඟයට සහභාගී වුණා. එහිදී මීටර් 100 තප්පර 10.46කින් නිම කළ චමොද් යෝධසිංහ තරඟයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. එහිදී ප්‍රථම ස්ථානයට පත් වුණේ ඕමාන ජාතික ක්‍රීඩකයයි. ඔහුගේ කාලය සටහන වුණේ 10.32ක් ලෙසයි. දෙවන ස්ථානය චීන ක්‍රීඩකයා දිනාගත් අතර ඔහුගේ තරඟනිමි කාලය සටහන වුණේ 10.42ක් ලෙසයි. එම අවසන් පූර්ව වටේදී තුන්වන ස්ථානය දිනා ගැනීමට යෝධසිංහ සමත් වුණත් එම තරඟනිමි කාලය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නම් ප්‍රමාණවත් වුණේ නැහැ. කෙසේ වෙතත් යුපුන් අබේකෝන්ගේ අඩුව පුරවමින් චමොද් යෝධසිංහ මේ දරූ උත්සාහය අනිවාර්යෙන්ම අගය කළ යුතුමයි. මේ පිළිබඳ ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ආසියානු මල්ල ක්‍රීඩා තරඟාවලියේ ඉදිරි තොරතුරු දැන ගැනීමට තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.